Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මට හිතුණා ඩේ vlog එකක් කරන්න හොඳයි කියලා. ඩේ vlog එකක් විතරක්වත් නෙවෙයි, small business එකක් කරන්න හිතාගෙන ඉන්න අයට, කරන අයට පොඩි පොඩි දේවල් ටිකකුත් කියනවා. ඒ දේවල් ටික වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඉතින් බලන් ඉන්න. ඉතින් මේ මල් පකුරු අරගෙන දැන් මම දවස් 2-3ක් වගේ වෙනවා. ඒකේ රැපින් එක රසන හින්දා මම එක ගලවන්න නැතුව එහෙමම තිබ්බා. ඉතින් අපි බලමු vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම මගේ මේසෙ පොඩ්ඩක් අස් කරගෙන හිටියා. ඇහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා මේ මම මේසෙ උඩ පත්තු කරන පහන. ඒ පහනේ අර යට වතුර තියෙන්නේ උඩ තිබ්බ පොල් තෙල්. අර මේ දවස්වල සීතල නිසා ඒක මේ දවල් වෙලාවෙත් මේ උඩ ඔන්න විදියට මිදිලා තමයි තිබ්බේ. සංසාරේ මාගේ දැතේ වෙලිලා මේ වාගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී ඇහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහස් මේසෙ අස් කරගෙන ඉවරයි. දැන් මම යන්නේ මගේ බිස්නස් එකේ වැඩ එකක් රෙඩි කරන්න තිබ්බා. ඒක හදන්න. මේක අර ෆොටෝ එක print අරගෙන එහෙම හදන ගන්න නෙවෙයි. මේක මේ අර handmade විදිහට පොඩ්ඩක් මෙයාස විදිහට හදන්න ආපු වැඩ එකක්. එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී පේන්ට් කරන වැඩේ මම පත්තරයක් උඩ තියාගෙන කරන්නේ. මොකද මේසෙ ගෑවුනොත් ඒවා යන්නේ නෑනේ. පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දැතේ වෙලිලා මේ වාගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී සුබහිනේ සුවමැව්ව සුරඟන නුබදෝ ආද වෙලා මල්වාරේ වසසාන නුම මගේදෝ මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ භවගානක් රැඳුණා එක හීනයක ඇහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් ඉතින්
ස්මෝල් බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්න නංගිලාට ඕන කෙනෙක්ට මම කියන්නේ ඒ කියන්නේ තමන්ට හැකියාවක් තියනවා කියලා හිතන තමන් ආස දෙයක් කරන්න පටන් ගන්න. අර හැමෝම කරන දෙයක් දිහා බලලා මේ අනේ මටත් මේක කරා නම් හොඳයිනේ කියලා හිතලා කරනවට වඩා ඔයාට පුළුවන් දේ ඔයා කරන්න try කරන්න. මමත් දැන් මේ මගේ ස්ටඩීස් කරන ගමන්මනේ මේක කරන්නේ. දැන් මං A level ලියලා ඉවරයි. A level ලියලා ඉවර වෙලා කෝස් එකක් කරන ගමන්ම තමයි මම මේ මගේ චූටි බිස්නස් එක පටන් ගත්තේ. ආවටන් ගෙනත් තාම පොඩි කාලයක් නැහැ. ලොකුවට ඕඩර්ස් ඒවත් නැහැ. බට් අර පොඩ්ඩක් හරි තියනවා ඉතින්. සතියකට 3ක් ඕඩර්ස් 3ක් ආවත් ඒක ඉතින් ඇති. Tamanට කියලා අර කීයක් හරි හම්බ කරන්න පුළුවන් නේ. Tamanට ඕනි කරන දේවල් ටික ගන්න. හැමදාම දෙමාපියට බරක් වෙන්න බෑනේ. ඉතින් එහෙම හිතලා අර පොඩි කාලේ ඉඳලා තිබ්බ ආසාවක් තමයි ඉතින් මම මේ දැන් කරගෙන යන්නේ. ඉතින් මං කියන්නේ හිත ඉන්න එපා. පටන් ගන්න. අරගෙන ඉතින් කරගෙන යන්න. බිස්නස් එක පටන් ගන්න මුල්ම කාලේ නම් ඉතින් ඕඩර්ස් ලොකුවට කියන්නේ ඉතින් සමහර ලාවට නැතිම වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් ඔයා නවත්තන්න එපා. නවත්තන්න නැතුව දිගටම කරගෙන යන්න. ඉස්සරහට යනකොට සාර්ථක වෙයි. ඉතින් ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. තව මොනවා හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් විදිහට මම රිප්ලයි කරන්න. මා සමගින් මා දෙස බලා ආදරය දැනේදයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ. ඉතින් අදට vlog එක මෙතනින් නවත්තන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching. ආයෙත් vlog එකක් කරන් ඉක්මනටම එන්න.